අයිබෝවන් දුවේ පුතේ 2026 වර්ෂයේ ශිෂ්‍යත්වයේ භාගයේ ලියන පුංචි පුතාට තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවේ. පුතේ ඉංග්‍රීසි ප්‍රශ්නෙට 6න් 6ම ගන්න ඔන්න උදව් කරන්න තමයි ටීචර් හදන්නේ. අද අපි සාකච්ඡා කරමු ටීචර්ම හදපු මොඩල් පේපර් නම්බර් 3. හරි පුතේ එහෙනම් අපි ඉක්මනටම යන් මොඩල් පේපර් 3 එකේ පළවෙනි ක්වෙස්චන් එකට ආන්සර්ස් ලියන්න. පුතයි මයි එකට එකතු වෙලා ක්වෙස්චන් එක කියවමුද? එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුළ ඉංග්‍රීසි අකුරින්ම ලියන්න. මේ බලන්න පින්තූර දෙකක් තියෙනවා පුතාට. තියෙන්නේ මේ පින්තූරයට අදාළ ඉංග්‍රීසි වචනය මේ එක කොටුවකට එක අකුරක් එන විදිහට ලියන්න. මේ මොකක්ද? ගෙදර තියෙනවා මේක නේද? ඔව් ඉංග්‍රීසි වලින් කියන්නේ ටෙලිෆෝන් කියලා. සිංහලෙන් කියන්නේ අපි දුරකථනය කියලා. කොහොමද පුතේ ටෙලිෆෝන් ලියන්නේ? T E L E P H O N E ටෙලිෆෝන්. එන්න මේ පින්තූරෙට මේ මොකක්ද? ඔව් ගේට් එක නේද? ගේට් එකට ඉංග්‍රීසි වලින් කියන්නේ G A T E gate. කොහොමද ලියන්නේ? G A T E gate. හරි පුතේ අපි දැන් බලමු දෙවෙනි ක්වෙස්චන් එකට ආන්සර් එක කොහොමද ගන්න කියලා. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. මොකක්ද පුතේ වැකියක් කියන්නේ? වැකියක් කියන්නේ වාක්‍යයක්. අපි ඉංග්‍රීසි වලින් කියනවා සෙන්ටෙන්ස් එකක් කියලා. හරි දැන් මේ වර්ඩ්ස් ටිකක් දීලා තියෙනවා පුතාට එක්සැමිනර්. අපිට කරන්න තියෙන්නේ ඒ වර්ඩ්ස් ටික සෙන්ටෙන්ස් ඕඩර් එකට දාන්නයි තියෙන්නේ. අපි බලමු සෙන්ටෙන්ස් ඕඩර් එක ගන්න කොහොමද කියලා. ඊට කලින් අපි මීනින්ග්ස් ටික ටක් ගාලා බලාගෙන යමු. රීඩ්ස් කියන්නේ පුතේ කියවනවා කියන අදහස verb එකක්. බුක්ස් කියන්නේ පොත්. ඉන් කියන්නේ පුතේ ටයිම් එකක්. ලොකු ටයිම් එකක් නම් ඒ ටයිම් එක ඉස්සරහට අපි ඉන් කියන ප්‍රොපොසිෂන් එක යූස් කරනවා. මම පුතාට කියලා දෙන්නම් මේ කොහොමද එන්නේ කියලා. ෆ්‍රී කියන්නේ නිදහස් කියන මීනින් එක. she කියන්නේ ඇය. her කියන්නේ ඇයගේ. ඒක හොඳට ඔලුවට දාගන්න පුතේ. she කියන්නේ ඇය. ඇය මේක පුතාට පැටලෙන්න පුළුවන්. her කියන්නේ ඇයගේ. ඇයගේ. right? ඊළඟට time කියන්නේ පුතා දන්නවා වෙලාව. හරි අපි දැන් උත්තරේ ගන්න බලමු. verb එක දාගමු පුතේ. verb එක මොකක්ද? කියවනවා. කියවනවා. පුතේ subject කියන්නේ කියවන්නේ කවුද? ක්‍රියාව කරන්නේ කවුද? කවුද මෙතන ක්‍රියාව කරන්නේ? ඔව් ඇයද ඇයගේද? ඇය she. මෙතන capital letters තමයි teacher use කරේ sentence එකක් පටන් ගන්න හින්ද. ඇය කියවනවා. මොනවද කියවන්නේ? time එක කියවන්න බෑනේ. මොනවද කියවන්නේ? books. ඇය කියවනවා books. හරි දැන් අපිට ගත්තේ නැති වචන ටිකක් තියෙනවා. in තියෙනවා, free තියෙනවා, her තියෙනවා, time තියෙනවා. අපි ඒක ඒ වචන ටික අරගෙන මම කියලා දෙන්න පුතාට meaningfully ගන්න විදිහ. පුතේ මෙතන මේ ඔක්කොගෙම නාමපදය තමයි time. time කියන්නේ මොකක්ද? වෙලාව. ඒ time එක විස්තර කරන්න වචන දෙකක් use කරලා තියෙනවා. මොන time එකද? free time එක නිදහස් වෙලාව. කාගේ free time එකද? ඇයගේ free time එක. her free time. ඒක තේරුණාද පුතේ? කාලය noun එකක්. එයාව විස්තර කරන්නේ යාළුවෝ දෙන්නේ කරා ඒගොල්ලන්ට adjectives කියනවා. her free time. right ඒවල් පස්සේ ඉගෙන ගමු. දැන් එන්න පුතේ time එකක්. ඒක ටිකක් duration එක ලොකු කාලයක් නම් අපිට use කරන්න පුළුවන් preposition එක තමයි in. එහෙනම් මම මෙතනට උත්තරේ ගන්නවා in her free time. පැහැදිලිද? පුතාට පැහැදිලිද ටීචර් ගත්ත විදිය අන්තිම කොටස? very good. දැන් එන්න පුතේ මෙතනට ඒකත් අපි බලමු ඒ ඕඩර් එකටම දාගන්න මොන ඕඩර් එකටද? අපි දාගන්න බලමු පුතේ subject verb order එක. මේක තමයි පුතේ sentence order එක. මගේ පුතා දන්නවා දැන් මගේ වීඩියෝස් බලලා නම් ටීචර් කොහොමද මේක ගන්න කියලා. අපි බලමු පුතේ verb එක දාගන්න ඉස්සෙල්ලා අපි වචන වලට යන්. provide කියන්නේ සපයනවා. very good. verb එකක්.
සමර් කියන්නේ සමර් එක කියන්නේ ඔව් ඍතුවක් නේද? ටයිම් එකක්. ඊළඟට trees කියන්නේ ගස්. shade කියන්නේ සෙවන. very good. in කියන්නේ time preposition එකක්. අපි මං කියලා දෙන්නම් පුතාට ගන්න විදිය. අපි දාගම් පුතේ verb එක. මොකක්ද verb එක? මම පුතාට කිව්වා සපයනවා provide. කවුද සපයන්නේ? කවුද සපයන්නේ? ඔව් trees. සපයන්නේ trees. මොකක්ද සපයන්නේ? shade. සෙවන. සෙවන සපයනවා අපිටනේ. කොයි කාලෙද? in summer. in summer. ඔන්න උත්තරේ ටීචර් ගත්තා. දැන් එන්න පුතේ තුන්වෙනි එකට. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. parrot. කවුද පුතේ parrot කියන්නේ? ගිරවා. parrot කියන්නේ ගිරවා. ocean. ocean කියන්නේ සාගරය. එහෙම නැත්තම් අපි කියනවානේ මුහුද කියලා. මුහුද. හරි එහෙනම් ටීචර්ගේ මොඩල් පේපර් 3 එකේ question number 2 එකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්නයි අපි යන්නේ. පුතේ කියමු question එක. දැන් පුතාට හුරුයි මේ question එක නේද? එක්කේ රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනේ දී ඇති කොටුව තුළ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. මේ මොනවද? මේ මොකක්ද? ගින්දර. අපි බයයි ගින්දරටනේ. පුතේ ගින්දරට ඉංග්‍රීසි වලින් කියන්නේ fire. How do you pronounce it? Fire. F-I-R-E. F-I-R-E. I නැවත ලියන්න මෙතන. F-I-R-E. මේ කවුද? ඔව් සිංහලෙන් නම් අපි කියනවා මෝරා කියලා. ඉංග්‍රීසි වලින් යාට කියන්නේ shark. shark. S-H-A-R-K. shark. හරි පුතේ දැන් අපි දෙවෙනි question එක කියවලා උත්තරේ ලියමු. පාත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් නගින් ලියන්න. වැකියක් කියන්නේ වාක්‍යයක්, sentence එකක්. භාෂාවේ වාක්‍යයක් ලියන ඕඩ එක දැන් මගේ පුතා දන්නවා. මගේ ඉගෙන ගන්න දරුවෝ දැන් දන්නවා. subject verb object නේද පුතේ? right. අපි බලමු මේ ඕඩ එකට මේ words ටික දාගන්නේ කොහොමද කියලා. අපි යම් meanings ටික බලන්න. school කියන්නේ wear, school කියන්නේ පාසල, uniforms කියන්නේ uniform එක. to කියන්නේ මම පුතාට කියලා දෙන්න කොහොමද ඒක එන්නේ කියලා මෙතන. students කියන්නේ ළමයි, wear කියන්නේ අඳිනවා. right. එහෙනම් මට කියන්න පුතේ මේකේ verb එක හොයාගෙන යන්න. school කියන්නේ verb එකක් නෙමෙයි, uniforms නෑ, students නෑ. ඔව් අඳිනවා. wear. wear කියන්නේ verb එක. කවුද අඳින්නේ? students. ක්‍රියාව කරන්නේ students. මොනවද අඳින්නේ? uniforms. පුතාට එතනට එනකම් පැහැදිලිද? uniforms. කොහෙටද uniforms අඳින්නේ? ඔව් පාසලට. to school. ඔන්න ටීචර් උත්තරේ ගත්තා. පාසල් යනකොට පුතා පාසලට uniforms ඇඳලා තමයි යන්නේ නේද? එතකොට students wear uniforms to school. එන පුතේ දෙවෙනි කොටසට nectar from bees collect flowers. අපි දැන් මේක ටීචර් කියලා දුන්න ඕඩර් එකට දාගමු. subject verb object. nectar කියන්නේ මල්පැණි. very good. from කියන හැටි from එක මෙතන යෙදෙන හැටි මම පුතාට කියලා දෙන්න. bees කියන්නේ ඔන්න ටීචර් ස්ක්‍රීන් එකේ පුතාට දානවා bees කියන්නේ කවුද කියලා. collect කියන්නේ එකතු කරනවා. flowers කියන්නේ මල්. ඔයා වගේ. හරි දැන් මට කියන්න පුතේ අපි මේකේ verb එක හොයාගෙන යන්න. nectar කියන්නේ verb එකක් නෙමෙයි, from කියන්නේ verb එකක් නෙමෙයි, ක්‍රියාවක් නෙමෙයි. bees කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. මොකක්ද ක්‍රියාව? collect. එකතු කරනවා. කවුද එකතු කරන්නේ? flowers ද? නෑ, එකතු කරන්නේ bees. මේ බලන්න පුතේ මෙතන capital letters වලින් පටන් අරගෙනත් තියෙනින් පුතාට පොඩි hint එකක් තියෙනවා. එයා තමයි ඉස්සෙල්ලාම ඉන්නෝනේ subject එක විදියට. මොකද අපි sentence එකක් පටන් ගන්නේ capital letters වලින්. නේද? bees collect. එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? ඔව් nectar. මල්පැණි. මල්පැණි කොහෙද තියෙන්නේ? කොහෙන්ද මල්පැණි එකතු කරන්නේ? කොහෙන්ද? ඔව්
from flowers. Flowers වලින්. From flowers. From flowers. අපි ආයෙම පුතේ එතන උත්තරේ ගත්ත විදිහ එකතු කරනවා. කවුද එකතු කරන්නේ? bees. මොනවද එකතු කරන්නේ? nectar. nectar තියෙන්නේ මල් වල. එයා මල් වලින් තමයි එකතු කරන්නේ. මේ බලන්න. from flowers. ඒ අදහස තමයි එතන ආවේ. මල් වලින් කියන අදහස. පැහැදිලිද පුතාට? පැහැදිලිද? very good. ටීචර් වගේ ලියන්න නැතුව පුතා ලස්සන අකුරෙන් ලියන්න ඕනේ මැනික. හරි එන්න මෙතනට. number 3. පුතා බලන්න කියවන්න question එක. අපි question එක කියවමුද? right. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. family. family කියන්නේ පවුල. පුතා දන්නවා ඒක. table. මේසය. මේසය. පුතා ලස්සනට අකුරු ලියන්න ඕනේ ටීචර් වගේ ලියන්න නැතුව මේසය. අපි දැන් යමු පුතේ ටීචර්ගේ මොඩල් පේපර් 3 එකේ question number 3 එකේ questions ටික discuss කරන්න. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුළ ඉංග්‍රීසි අකුරින්ම ලියන්න. මෙන්න පළවෙනි පින්තූරේ මේ කවුද? හංසයා. හංසයට ඉංග්‍රීසි වලින් කියන්නේ මතක් කරමු අපි. හංසයට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද පුතේ? swan. කොහොමද swan ලියන්නේ? SW. ඔන්න ටීචර් ලස්සනට ලියනවා නැත්නම් පුතාට පැහැදිලි නැති වුණොත් swan ලියන්නේ අපි SWAN. SWAN. මේ මොකක්ද? apple ගෙඩියක් නේද? මේ apple. apple කොහොමද අපි ලියන්නේ? APPLE. apple. right. අපි පටන් ගමු පුතේ. දෙවෙනි question එකට answer එක ලියන්න. අහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. අපිට වචන ටිකක් දීලා තියෙනවා. පුතා දන්නවා වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ලියන්නේ subject verb object order එකට. අපි ඒක දන්නවා නේද පුතේ? එතකොට පුතාට තියෙන්නේ මේ order එකට දාගෙන යන්න. taste කියන්නේ adjective එකක් රසවත් කියන අදහස. my කියන්නේ මගේ, food කියන්නේ කෑම, cooks කියන්නේ උයනවා verb එක, mother කියන්නේ අම්මා. දැන් අපි බලමු මේ meaningful විදිහට word phrases ටිකක් හදාගන්න පුතේ. cooks කියන්නේ උයනවා. හරි ප්‍රශ්නයක් නැහැ. අපිට ගන්න පුළුවන් cooks කියන්නේ උයනවා verb එක. යාව කෙලින්ම අපිට verb එක ගන්න පුළුවන් එතන. පුතා දන්නවනේ ක්‍රියාවක් කියලා ඒක නේද? හරි. කවුද cook කරන්නේ? ඔව් පුතාට දැක්ක ගමන්ම තේරෙනවා mother කියලා තියෙනවා. mother කියලා තියෙනවා. හරි. කාගේ අම්මද? my mother. ඔන්න අපි හදාගත්තා. right? ඔන්න පුතේ ක්‍රියාව කරන්නේ කවුද? my mother. M capital. exam එකත් capital වලින් දීලා තියෙනවා. පුතාට ඒකත් එතන පොඩ්ඩක් ලේසි. නේද පැටියෝ? right. දැන් අපි යන්නේ ඊළඟ එකට. දැන් පුතේ අම්මා උයනවා. මොනවද උයන්නේ? ඔව් food. පුතා දන්නවා උයන්නේ food කෑම. මොන කෑමද? කෑම වලට අපි විශේෂණ පදයක් දාලා තියෙන්නේ. tasty food. ඔන්න අපි object එක දානවා පුතේ. tasty food මොනවද උයන්නේ? tasty food. අම්මා උයන්නේ tasty food. පුතා ටීචර්ත් එක්කම ලියන්න. ලස්සනට ලියන්න. tasty food. ඔන්න උත්තරේ ගත්තා. හරි අපි යන් දෙවෙනි එකට පුතේ. අපි sentence එකක් කියන්නේ පුතා දානවා subject verb object order එක. මෙතන පුතාට තේන්නේ නැති හින්දා ටීචර් පොඩ්ඩක් මේක මකලා චූටියට ලියන්නම්. right. reads කියන්නේ කියවනවා. father කියන්නේ තාත්තා. the කියන්නේ මං කියලා දෙන්නම් පුතාට ඒ ආටිකල් එක කියන විදිය. daily කියන්නේ හැමදාම. ඒක time adverb එක. newspaper කියන්නේ පුතා දන්නවා පුවත්පත. දැන් එන්න පුතේ verb එක දාගමු. ඔව් ලේසි. කියවනවා. reads. කවුද කියවන්නේ? father. මොකක්ද කියවන්නේ? newspaper. newspaper. පුතේ තාත්තා කියවන newspaper එක
ජෙනරල් නෙමේ විශේෂ නිවස් පේපර් එකක්. ඒ හින්දා එක විශේෂ කරන්න ඕන හින්දා ස්පෙසිෆික් කරන්න ඕන හින්දා ද නිවස් පේපර් කියලා දැම්මා. ඔන්න දැන් තමයි ආටිකල් එකත් එක්ක හරියට අපිට ආවේ ෆ්‍රේස් එක. හරි කියවනවා කවුද කියවන්නේ? තාත්තා. මොකක්ද කියවන්නේ ද නිවස් පේපර් පත්තරයක් නෙමෙයි පත්තරය. කවදද කියවන්නේ? එක දවසක් දෙකක් නෙමෙයි. තාත්තා හැමදාම ඩේලි කියවනවා තාත්තා කියවන නිවස් පේපර් එක. එයාටයි ඇඩ්වර්බ් එකක් එයා අපි අගට දාන්න ඕනේ. මේ බලන්න පුතේ කියවනවා කවුද කියවන්නේ? ෆාදර්. මොකක්ද කියවන්නේ? the newspaper. කවදද කියවන්නේ? එක දවසක් දෙකක් නෙමෙයි හැමදාම daily. right. Father reads the newspaper daily. එන පුතේ තුන්වෙනි එක ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. පළවෙනි එක aeroplane. එහෙම නැත්නම් airplane. airplane aeroplane කියන්නේ මොකක්ද? ගුවන් යානය. ලස්සන අකුරෙන් ලියන්න. ගුවන් යානය. ඊළඟට sister කියන්නේ සහෝදරිය. Do you have any sisters? ඔයාට සහෝදරියෝ ඉන්නවද? right. sister කියන්නේ සහෝදරිය. right. හරි පුතේ උත්තර ටික දාගන්න. මම හිතනවා පුතාට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා ටීචර් ගත්ත විදිය answers. එහෙනම් ආදරණීය දුවේ පුතේ ටීචර්ට යන්න අවසරයි. අද අපි සාකච්ඡා කරේ model paper number 3. අපි model paper number 1 and 2 ඩිස්කස් කරලා තියෙනවා. ටීචර් අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝස් දෙක. බලන්න නැත්නම් දැම්ම ගිහලා ඒ දෙක බලන්න පුතේ. අනිවාර්යෙන් ඒ questions වලට වැදගත් ඉංග්‍රීසි ප්‍රශ්න තුනට 6න් 6ම ගන්න. මේ පුංචි මතක් කිරීම ආදරණීය දෙමාපියන්ට 5 වසරේ ඉන්න චූටි දරුවන්ට මුල ඉඳන්ම 6 වසර සිලබස් එක කවර් කරන ජූනි මාසයේ ඉඳන් ආරම්භ කරන පන්තිය සඳහා ඔබේ දරුවාවත් සහභාගී කරන්න පුළුවන්. මේ තිරයේ දිස්වෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාලා අදම ලියාපදිංචි වන්න. දුවේ පුතේ එහෙනම් අමාරු ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න රැඳිලා ඉන්න ටීචර්ගේ channel එකට. ගිහින් එන්න. bye.